අසීරු එකක්. මොකද මම මෙතන වාඩි වෙලා දැන් තිබුණ වීඩියෝ එක දිහා බලාගෙන ඉන්නකොට ඇත්තටම මගේ ළමා කාලෙත් ඒ වගේම මගේ දෙවනි පියාවන RIT අලස් මැතිතුමාගේ ඒ වචන ස්වල්පය ඇත්තෙන්ම මට සිහිනෙන් වගේ මැරිලා පෙනුණා. මොකද අපි චූටි කාලේ ඉඳන්ම අහන්න ලැබුණ වචන වගේක් තමයි එතුමායි වෙලාවේ ඒ ජීවිතයේ අන්තිම කාලේ ඒ ස්පීච් එකේදී කිව්වේ. ඇත්තෙන්ම මට ඒ අන්තිම වචන ටික කියනකොට මගේ ඇස් වලට කඳුළු ආවා. මොකද මට කියපු වචන වගේක් එදා වර්ල්ඩ් කප් එකේ ෆයිනල් එකට ඉස්සෙල්ලා දවසේ ලාහෝ ග්‍රවුන්ඩ් එකට ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ සර් එතනට එන බවක්. ඒකම මගේ තාත්තා එන බවක්වත් මම දැනගෙන හිටියේ නෑ. මොකද මගේ යාළුවෙක් මට සර්ප්‍රයිස් එකක් දෙන්න කියලා ඒ චාටර් ෆ්ලයිට් එකේ ටිකට් දෙකක් අරගෙන මට ඉතාමත්ම හිතවත් ළඟින්ම පිටිය දෙන්නෙක් හන්දා එයා හිතුවා කිව්වා තාත්තටයි සර්ටයි ටිකට් දෙකක් අරගෙන මේ දෙන්නව වර්ල්ඩ් කප් ෆයිනල් එකට අරන් එන්න ඕනේ කියලා. ඇත්තෙන්ම ෆ්ලයිට් එක ආවේ රෑ වෙලා මැච් එකට ඉස්සෙල්ලා දවසේ මගේ කාමරේට රෑ 9:00ට විතර ඇවිල්ලා දොරට තට්ටු කරනකොට තමයි මම දොර ඇරියම මම දැක්කේ තාත්තයි සර්වුයි එතන එළියේ හිටියා. ඇත්තටම මම හුඟක් පුදුම වෙලා මම බැලුවා කොහොමද ආවේ කියලා. ඒකට මට කිව්වා මේකයි උනේ අජිත් ඩයස් කියලා මගේ යාළුවෙක් දෙන්නට ටිකට් දෙකක් අරන් දීලා එකක් ආවා කියලා මැච් එක බලන්න. ඒත් මට ඒ වෙලාවේ ටිකට් තිබුණේ නැහැ අපේ. ඒ ටිකට් සුත් ඒ පැකේජ් එකක් දැස් කරලා දුන්නේ. ඒ ගන්න ඒකට ටිකට් සුත් තිබුණා. ඒ වෙලාවේ ඒගොල්ලන්ට ඉන්න තැනක් තිබුණේ නැති හන්දා මම කිව්වා ඇවිල්ලා මගේ කාමරේ ඉන්න කියලා. දෙන්නම නිදාගත්තේ මගේ ඇඳේ. මම එදා කාපට් එක උඩ ලාහෝර වල මම නිදාගත්තා ඒ මැච් එකට ඉස්සර දවසේ. මොකද මට මම හිතන්නේ ඒ කාලේ නිදිමතලා ටිකට් ගන්න එක වැඩි අමාරුවක් තිබුණේ නැහැ. ඒක හන්දා මම බිම නිදාගෙන සර්ට් එක තාත්තට ඇඳ දීලා උදේ පාන්දර නැගිට්ටම මේ මැච් එකට ඉස්සෙල්ලා මට මතකයි ඔස්ට්‍රේලියන්ස්ලා හුඟක් ඒගොල්ලන්ගේ ටීම් මීටින්ග්ස් වගේ පොඩි ඒවා තිබුණා. නමුත් අපේ ළමයි ටික බ්‍රේක්ෆාස්ට් වලට පල්ලෙහාට ඇවිල්ලා කෑම ටික කාලා ගියා. මැච් එක තිබුණේ ඩේ නයිට් මැච් එක. මැච් එකට යන්න ඉස්සෙල්ලා ළමයි ටික ඉක්මනට දිව්වා.
මේ පාකිස්තාන වල තියෙන හොඳ කාපට් shopping කරන්න ගියා ඔක්කොම අපේ ක්‍රිකටර්ස්ලා. ෆයිනල් එක ඔක්කොම අමතක කරලා ඒගොල්ලන් shopping කරලා කාපට් සුත් කරගෙන ඇවිල්ලා ඊට පස්සේ මම මතකයි මැච් එකට යන්න ඉස්සෙල්ලා සර් මම දෙන්නටම වැඳලා මම යන්න හදනකොට එතකොට මම ඩුලිප්‍රෙන්ටිස් කතා කරලා මම ඇහුවා සර්ලට යන්න පුළුවන්ද කියලා බස් එකේ මට එතකොට මට තාම අද වෙනකම් ගෙදර පින්තූරයක් තියෙනවා සෝවි තාත්තයි අපිත් එක්ක බස් එකේ මැච් එකට යන්නේ මට හොඳට මතකයි වැඳපු වෙලාවේ මගේ ඔළුවට අත තියලා කිව්වා අපේ පාසලේ මෝටෝ එක මතක තියාගන්න තමාට පෙර රට ගිහිල්ලා හොඳින් ක්‍රීඩා කරලා එන්න කියලා. හැමදාම කියනවා වගේ මම ඉස්කෝලේ ටිකට් ගන්න කාලේ ඉඳන්ම ඒක තමයි තරගයකට යන්න ඉස්සර කියන කතාව. ඒකම ඒ දීපු ශක්තියයි අද මේ කතාව අහගෙන ඉඳිද්දී තාමත් වැදගත් දෙයක් කිව්වා මට මේ පාසල ලෝකේ හොඳම පාසලක් කරන්න කියලා බලාපොරොත්තු වෙනවා කියලා ඉස්සරහට අද තිබුණට වඩා හොඳින් මේ පාසල තියෙන්න ඕනේ කියලා. දවසින් දවස දියුණු වේවා කිව්වා. මේක එක දෙයක් මම මගේ ජීවිතෙත් මගේ හැමතිස්සෙම ඔළුවේ තිබුණේ ලංකාවේ හොඳම ක්‍රීඩකයා වෙන්න නෙමෙයි ලෝකේ හොඳම ක්‍රීඩකයෙක් වෙන්න ඕනේ කියලා අදිස්ථානයක් ඇති කරගන්න එක තමයි මගේ ඔළුවේ හැමතිස්සෙම වැඩ කරේ. කවදාවත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් මගේ කම්පිටිෂන් එකක් හැටියට මම කවදාවත් හිතුවේ නැහැ. හැමතිස්සෙම ඒගොල්ලන්ට සහයෝගය දීලා ඒගොල්ලන් එක්ක එකට ගමනක් ගිහිල්ලා හැබැයි කවදා හරි මට ඕනේ ලෝකේ නම්බර් 1ට එන්න කියලා තමයි අදිස්ථානයක් තිබුණේ. ඉතින් මම හිතනවා සර්ට මේ වගේම විෂන් එකක් තිබුණා මේ පාසලට. අද මේ තත්ත්වයේ මේ පාසල තියෙන්න මම හිතනවා ඒක ඉතාමත් වැදගත් විෂන් එකක් කියලා ඒ තිබිච්ච එක මතව තමයි මේ පාසල ඉදුවා දුරට දියුණු වෙන්නේ කියලා. ඇත්තෙන්ම ඒ වගේ අදිෂ්ඨානයක් නැතුව විෂන් එකක් නැතුව මොන දෙයක් කරත් අපි දන්නවා සාර්ථකත්වයක් ලබා ගන්න ඉතාමත් අමාරුයි කියලා. මම චූටි කාලේ ඉඳලා සර් මට ගුරුවරයෙක් නෙමෙයි මට තාත්තා කෙනෙක්. ඒ වගේම මම දන්නවා මම මේ ඉස්කෝලේ යනකොට මට හරියටම මතකයක් නැහැ මම හිතන්නේ ළමයි 4,000 විතර ඉන්නේ ඇති. ඒ සියලු ළමයන්ටම මට වගේම ආදරය කරනවා. මම හිතන්නේ සර් කවදාවත් සර්ගේ ළමයි තුන්දෙනාටවත් අනිත් ළමයි 4,000
4,000ටවත් කිසිසේත්ම වෙනස් විදියකට සැලකුවා කියලා. මට ඒක 100% කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් දෙයක්. මොකද මම මේ පාසලේ පළවෙනි පන්තියේ ඉඳන් ඒ ලෙවල් පන්තිය වෙනකම් මම හිටියේ මේ පාසලේ. මම අවුරුදු 12ක් මේ පාසලේ ගත කරා. ඒ අවුරුදු 12 මම දන්නවා මට කොහොමද කියලා සැලකුවේ. ඒ සැලකපු විදිය කිසිසේත්ම මම කියන්නේ සර් කියලා මම හිතනකට මට කිසිම වෙනසක් නැතුව සැලකුවා. මොකද මේ ඉස්කෝලේට මම ආවේ මගේ තාත්තා සෙන්ට් අලෝයිසියස් එකේ උගන්වනකොට සර් තාත්තගේ ස්ටුඩන්ට්. එතකොට මම හිතන්නේ ඉස්කෝල දෙකකට විතර ගිහින් සෙන්ට් තෝමසස් එකට අප්ලයි කරා. අපි ගාල්කිස්සේ මන්ද එතන මාව රිජෙක්ට් වුණා. එනමුත් ඊට පස්සේ ඉසිපතනට දවස් ගානක් ඉඳෙද්දී මාව ඇතුළත් කරා. ඒ වෙලාවේදී සර් මගේ තාත්තට කතා කරලා කියලා දෙනවා මම ඉස්කෝලයක් පටන් ගත්තා. ඇයි පුතාව මේකට ඕන නම් පුතාව මේකට එවන්න කියලා. එතකොට දවස් ගානක් මම හිතන්නේ සුමානකට අපි ඉස්පතනකට ගිහින් මම මෙතන එළියට අරගෙන DSN එකකට ගෙනාවා. ඉතින් ඒ දවසේ ඉඳන් මට මතකයි ඉස්කෝලේ පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය මට එච්චරම මතකයක් නැහැ. ඒත් හතරවෙනි පන්තිය වලට මට අවුරුදු 8ක් හරි 9ක් හරි විතර ඇති. තාත්තව සරලත්ත පේරන්ට් ටීචර්ස් ඇසෝසියේෂන් එකට කියන්න මේ පාසලේ වැඩවල කටයුතු වලට උදව් කරන්න ඕනේ කියලා. ඉතින් හැමදාම සර්ගේ පුරුද්දක් තියෙනවා ටීචර්ස් ළමයි පේරන්ට්ස් ළමයි ඔක්කොම එකතු කරගෙන පාසලේ දියුණුව දක්වා හැමදාම මොනවා හරි ප්‍රෝග්‍රෑම්ස් ලෑස්ති කරනවා. හුඟක් වෙලාවට කෘෂිකර්ම කටයුතු පාසල සුද්ධ කරන ඒවා, ඩෙස්ක් පේන්ට් කරන ඒවා, පන්ති කාමර පේන්ට් කරන ඒවා, ඒ වගේම ක්‍රීඩාවලට මොනවා හරි කියනවා නම් ඒ සියලු දෙනාම ගෙනල්ලා ඒගොල්ලන්ගේ සහයෝගය කරනවා කරන්න තියෙන හැම දෙයකම. මේ අතරතුරේ මට මතකයි තාත්තා මෙතන මීටිං වලට හැමදාම හැන්දෑවේ ඒවා පටන් ගන්න ඉස්කෝලේ ඉවර වෙලා 2:00 3ට විතර පටන් ගන්නේ. සමහර දවස්වල 4 විතර වෙලා වැඩි ඉවර වෙලා එන්නේ පේරන්ට්ස්ලා. මම ගෙදර යන්න විදියක් නැති හන්දා මම ඉන්නවා මේ මීටිං ඉවර වෙනකන්. සමහර දවස්වල 6:00 7:00 ඉවර වෙනකොට අපේ අයියලා ඒ දවස්වල ක්‍රිකට් ප්‍රැක්ටිස් කරාම මම මේ බවුන්ඩරි එකකින් එළියේ ග්‍රවුන්ඩ් එකේ එළියේ ඉඳලා මම බලාගෙන ඉන්නවා කවුරුහරි
බෝල පහරක් ගහනකම් එළියට දුවල ගිහින් බෝල අරගෙන ආයෙත් ඇතුළට බෝල විසි කරන එක තමයි මම කරේ. මට අවුරුදු 8යි ඒ කාලේ. හෝම්වර්ක් තිබුණොත් මම පොත් ටිකයි ඔක්කොම අරගෙන ගිහිල්ලා සර්ගේ ගෙදර වාඩි වෙලා ඇත්තටම හර්ෂ මට උදව් කරනවා මගේ හෝම්වර්ක් ටික ඉවර කරන්න. එතන වාඩි වෙලා හෝම්වර්ක් ටික ඉවර කරලා සමහර වෙලාවට ඊළඟේ වත්තේ අපි එක්ක වෙලා ක්‍රිකට් ගන්නවා. ඉතින් ඇත්තටම මට ඒ පවුල ඉතාම ගගින් ආශ්‍රය කරපු පවුලක්. ඇත්තටම දවල්ට කන්නද රැට කන්නද ඒ ගෙදරට ගියොත් මං විතරක් නෙමෙයි තව ළමයි ගානකට කෑම වේලක් තියෙනවා හැමදාම මේසෙ ඕනෙක් කෙනෙක් ඇවිල්ලා වාඩි වෙලා කන්න පුළුවන්. ඇත්තටම මගේ අයියලා මේක සාර්ථක කරයි. මොකද ඒගොල්ලන්ට ඒ වගේ මේ දොර ඇරලා තිබුණා ඕන වෙලාවක ගෙදරට එන්න. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන අයියලාත් එක්ක මම හැමදාම බෝල විසි කරන ගමන් මට මතකයි ඒ දවස්වල අපේ කෝචස්ලා දෙන්නෙක් හිටියා මිස්ටර් චාලි වර්ණකුල සූරිය සහ වෑන් සිල්වා මැතිතුමා. ඉතින් කවද දවසක් මම බෝල විසි කර ඉන්නකොට මට චාලි සර් කිව්වා ඇවිල්ලා බැට් එකක් අරගෙන මම බෝල ටිකක් ගන්න කියලා. ඒ වෙලාවේ මම බැට් කරලි වරුණාම සර් ගිහිල්ලා කතා කරලා මම හිතන්නේ අලස්සට කිව්වා මේ පොඩි දරුවෙක් ඉන්නවා අපිට මෙයාම අnder 11 ගස්සවන්න පුළුවන් කියලා. එතකොට මම හරිම පොඩි ඉතින් මම හිතන්නේ මිස්ටර් අලස් කිව්වා මේ ළමයා පොඩි වෙන්නේ නැද්ද මේක කරන්න නම් තාත්තගෙන් පර්මිෂන් ගන්න වෙයි කියලා. ඊට පස්සේ තාත්තගෙන් අහලා තිබුණා මේක මට තාත්තා කියපු කතාව ඇහුවම තාත්තා කිව්වා කියලා මේක මගේ තීරණයක් නෙමෙයි මේක පාසලේ තීරණයක්. ඒක ගස්සවන්න ඕනේ නම් මගේ කිසිම මේක නැහැ ඕනේ නම් ගස්සවන්න කියලා ඕන ටීමේට් එකට. එතකොට මාව under 11 ගැස්සුවා under 11 under 12 ගැස්සුවා අවුරුදු 8යි මම මේ වෙලාවේ 9 ලබන්න තියෙද්දි බාලම ක්‍රීඩකයෙක් හැටියට මට මතකයි පළවෙනි මැච් එක රොයල් එක අපි ගැව්වේ. ඒකේ මම ලකුණු 50 ගණක් ලබා ගත්තා. ඒ වෙලාවේ ඉස්සෙල්ලාම ඇවිල්ලා මට විශ් කරලා මට සුබ පැතුවේ අලස් වර්ධාමතේ රොයල් ග්‍රවුන්ඩ් එකේ පොඩි ජූනියර් ග්‍රවුන්ඩ් එකේ මගේ ගාවට ඇවිල්ලා මට වෙල්ඩන් පුතා කියලා මට සුබ පැතුවා. ඒ දවස්වල තිබුණ සියලුම ක්‍රිකට් තරගයකට මෙතුමා මොන වැඩක් තිබුණත් ඒ වැඩේ තරග ඉවර වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි ග්‍රවුන්ඩ් එකට හැමදාම ඇවිල්ලා මුළු ටීම් එකම එන්කරේජ් කරලා
උදේ අපි ටාගට් යන්නේ ඉස්සෙල්ලා කොහොමද සර්ගේ කාමරේට ගිහිල්ලා මුළු ටීම් එකම වැඳලා ආශිර්වාද ගන්නවා අපිට ඒ ටාගට් ගියන් පස්සේ කොයි වෙලාවක හරි එනවා. හැබැයි ඒකම මට එක ප්‍රශ්නයක් තිබුණා. සමහර වෙලාවට මම බැට් කරන වෙලාවට සර් එනවා දැක්ක ගමන් මට වර්ල්ඩ් කප් ෆයිනල් එක ගහනකොටත් වඩා ප්‍රෙෂර් එකක් තිබුණා සර්ව දැක්කම. ඒකට කාරණේ තමයි මම නිකන් හරි පාරක් ගහලා අවුට් වෙලා ආවොත් සර්ගෙන් තමයි මම ඉස්සරහම බැලුණා. ඉතින් ඒක හන්ද මම හුඟක් වෙලාවට සමහර වෙලාවට පෙවිලියන් එක පැත්තවත් බලන්නේ නැතුව තමයි බැට් කරන්නේ. මොකද මම දන්නවා උදේ වරුවේ ආවේ නැත්තම් කොයි වෙලාවෙ හරි දවල් වරුවේ අපි බැට් කරන වෙලාවට කෝල් එකක් දීලා චෙක් කරලා ඒ වෙලාවට එනවා. ඉතින් අපි under 12 ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන අතරේ මට තව දෙයක් මතක් වුණේ. අපේ under 14 එකට ක්‍රීඩා කරන වෙලාවේ මොකද under 12 සීසන් එකයි under 16 සීසන් එකයි තියෙන්නේ වෙනම කාලවල. ඊට පස්සේ ඒක අවුරුද්දකට පස්සේ ඒගොල්ලන් ඒක under 11 under 13 under 15 කරා. under 11 වේ under 13 වේ එක කාලෙක තියෙන under 15 under 17 වේ තව කාලෙක තියෙන්නේ. ඒතකොට අපි GSN එක under 19 කරා කියන්නේ ඒ කියන්නේ පස්සිලම ටීම් එකක් තිබුණේ නැහැ. එතකොට under 11 එකේ ගහගෙන යනකොට ඒක under 11 කරා. ඊට පස්සේ පර්මිෂන් ඉල්ලලා තිබුණා මාව under 15 එකේ ගහන්න. ඒ අවස්ථාවේදී මම හිතන්නේ ඒ විදිහටම කතා කරලා කොහොම හරි under 15 එකක් ගහන්න agree වෙලා ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ තමයි අපි පටන් ගත්තේ under 19 ගන්න. ඒ under 19 එක ගන්න කාලේ එතුමා අපිට හිටිය අලුත් කෝච් කෙනෙක් වෝල්ටර් පෙරරා සර් කියලා. ඒ සර් අපේ ජූනියර් ක්‍රිකට් බලන්න යනවා. හොඳ ක්‍රිකටර්ස්ලා ඉන්නවා නම් ඒගොල්ලන් තෝරගන්නවා under 17 එකයි under 19 එකයි ඒ සර් තමයි වැළුවේ. ඒ වෙලාවේ මේ මට මතකයි අපි පළවෙනිම under 19 ටීම් එක මෙවුවා කරාම සිරිපරන් තමයි පළවෙනි under 19 ටීම් එක කැප්ටන් කරේ. සර් ඒ වෙලාවේ අපි තිබුණේ දවස්වල මම හිතන්නේ මැචස් 9ක් විතර 10ක් හරි වැඩි මැචස් ගන්නත් තිබුණේ නැහැ. හැබැයි ඉතාමත්ම ලොකු මැච් එක තිබුණේ සෙන්ට් තෝමසස් එක්ක. මේ මැච් එකේදී පළවෙනිම අවුරුද්දේ සෙන්ට් තෝමසස් DSN එක තරගෙදී අපි ඉනිංස් ගන්න බැට් කරලා අපි දෙවනියට බැට් කරේ. ඊට පස්සේ ඒගොල්ලන් තමයි ටාගට් එකක් තියලා අපි මේ පළවෙනි පාර ගහන ටීම් එක ගහන්න ඒගොල්ලන් අපිට ටාගට් එකක් දුන්නා. ඒ තරගේ ලාස්ට් ඉනිං එකේ ඒ දවස්වල අන්තිම ඕවර්ස් 15ක් තියෙනවා. ඒ
ඒ ඕවර්ස්ටාර්ට පොඩ්ඩක් ඉස්සෙල්ලා අපිට ටාගට් එකක් දුන්නා. ඉතාමත්ම අමාරු ටාගට් එකක්. හරි මේ දවස්වල T20 වල ගහන ක්‍රිකට් වගේ ගහලා චේස් කරන්න අමාරු ටාගට් එකක් කටවන්ද විදියට අපිට දුන්නා. මම ඒ දවස්වල ගිහිල්ලා මේ මැච් බලන්න යනවා. මම බලලා ඉන්න වෙලාවේ එදා සිල්පරන් කැප්ටන් වුණාට එදාම තිබුණා තව ලොකු ඉවෙන්ට් එකක් තිබුණා. ඒ ඉවෙන්ට් එකට බෑන්ඩ් ලීඩර් තමයි සිල්පරන්ට කිව්වා ඒ ඉවෙන්ට් එකට යන්න කියලා. ඒකත් ඒගොල්ලෝ මිසල් කෙනෙක් අරගෙන සිල්පරන්ම යවුවා බෑන්ඩ් ලීඩර් හැටියට ඒ ෆන්ක්ෂන් එකට. ඊට පස්සේ මේ ටාගට් එක තියෙද්දි සර්ට එකපාරටම අපි මැච් එක බලලා ඉන්න වෙලාවේ සර් කාර්ය කෙනෙක්ලා ගිහිල්ලා අපි දන්නේ නැහැ කොහෙද ගියේ කියලා. එකපාරට තව විනාඩි 25කින් විතර 25කින් විතර සර් ආවා. සිල්වරන් කාර්යය දාගෙන ආවා ග්‍රවුන්ඩ් එකට. ඇවිල්ලා එයාට කිව්වා පැක්සාගෙන ගිහිල්ලා දැන් බැට් කරන්න කියලා බෑන්කින් එක බාර දුන්නා. වෙන කෙනෙකුට දීලා සිල්වරන්ට ඊළ බැට් කරන්න කිව්වා. මෙයා එදා මම හිතන්නේ 60 ගානක් තුබලද දාලා මට හරියටම ගාන මතක නැහැ. අපි මේ මැච් එක දින පළවෙනි පාරට පළවෙනි අවුරුද්දේම අපි සෙන්ට් තෝමස්ස්ව පැරට්නෝ ප්‍රොසීජර් මැච් එක. ඉතින් මම කියන්න හදන්නේ එතුමාගේ හිතේ සමහර දේවල් වැඩ කරා. ඒක සමහර වෙලාවට මැජික් එකක් වගේ හිතා ගන්න අමාරුයි. මේ සමහර කියන කට්ටිය හිතන්න පුළුවන් මේ මමලා හදලා කියනවා කියලා. හැබැයි මේක ඇත්තටම වෙච්ච දෙයක්. මොකද පොඩි කාලේ ඉඳන්ම හැම ළමයෙකුටම එක විදියට සැලකුවේ ඒ ළමයි සිංහලද දෙමළද මුස්ලිම්ද ක්‍රිස්තියානිද කිසිම වෙනසක් ඒ ළමයින්ට වෙන විදිහකට සැලකුවේ නැහැ. මේ පාසල දියුණු වෙන්න ලොකුම කාරණාව අපේ වර්ල්ඩ් කප් එකක් දිනන්න තිබුණා වගේ එදා තිබුණ එකමුතු භාවය තමයි ඒතුමාගේ තිබුණ ලොකුම ගුණාංගය. මිනිස්සු එක්කව කරගෙන මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඒ හැකියාව ඇත්තෙන්ම මට අදාහ ගන්න බැරි තරම් පුදුම හැකියාවක්. මොකද එතුමා කතා කරලා මොකක් හරි දෙයක් කිව්වොත් කාටවත් බෑ කියන්න බැරි තත්ත්වෙට එතුමා ඒ කතා කරන එක්කෙනාව මොටිවේට් කරනවා. පොඩි අය නෙමෙයි රටේ අගමැති කෙනෙක්ද ප්‍රෙසිඩන්ට් කෙනෙක්ද ඇවිල්ලා ඒගොල්ලන්ට කතා කරලා මොකක් හරි කිව්වොත් මට උගක් අවස්ථාවල දැකලා දෙනවා ඒ කාර්යය කොහොමද ඉෂ්ට කරගන්නවා ඒගොල්ලන්ට කතා කරනවා. ඒ හැකියාව මම හිතන්නේ මිනිස්සෙක්ට තියෙන පුළුවන් ඉතාමත් ඉහළම ගුණාංගයක්. මොකද මිනිස්සුන්ට කවදාවත් බෑ කියන්න බැරි මිනිහෙක් නම් ඒ මිනිහා එක දෙයක් කියවෙනවා ජීවිතේ. ඒක තමයි ඒ මනුස්සයා ජීවත් වෙන්නේ උදාහරණයක් හැටියට හැම මනුස්සයෙකුටම. ඒකම
ඒ මිනිස්සයා කැප කරනදී කැප කරන්නේ එතුමා වෙනුවෙන් නෙමෙයි. හැබැයි එතුමා ඒක කැප කරන්නේ අනුන් වෙනුවෙන්. මම හිතන්නේ ඒක තමයි මම අගය කරපු ඉතාමත් උසස්ම ගුණාංගයක් එතුමා. එතකොට අපි ගත්තොත් අපේ පන්තිවල අපේ ළමයි හිටිය අමල තාත්තල විද්‍යාකාර බෑග්ග්‍රවුන්ඩ්ස් වලින් ඉන්න ළමයි හිටිය. සල්ලි තියන හිටිය, සල්ලි නැති අය හිටිය. නැති ජාතියක් නෑ, හැම ජාතියකම මේ පැත්තේ පළාතේ ඒ දවස්වල මේ හරියේ මෙච්චර දියුණු වෙලා තිබුණේ නැහැ. කොළඹ හත වුණාට කෝමි කැලේ කියලා කිව්වේ. ඉතින් මේක කැලයක් අස්සේ තිබුණ ගෙවල් වලින් හිටන් ළමයි ආවා. එතුමා එක දෙයක් කිව්වා අපේ පන්තිවලදී. හැම පේරන්ට් කෙනෙක්ම ගෙන්නලා හැකියාව තියෙන කට්ටියවයි හැකියාව නැති කට්ටියවයි අයිඩෙන්ටිෆයි කරලා හැකියාව තියෙන කට්ටිය පැත්තකට ගෙනල්ලා ඒගොල්ලන්ට දුන්න ටාස්ක් එකක්. ඔයාගේ රෙස්පොන්සිබිලිටි එක තව ළමෙක් වාරාලද නැති ළමෙක් වාරාලද ඒ ළමයට උදව් කරන්න ඕනේ. එයාගේ এডুকেෂන් එක ඉවර වෙනවා. ඒ වගේ අපේ පන්තියේ ළමයි හිටියා. මට මතකයි අද වෙනකම් ඒ ළමයි මං හිතන්නේ සමාන වෙලාවට ඒක ගැන කතා කරනවා. මට බැරිලා කියලා තියෙනවා. ඒ දුන්න සහයෝගයෙන් තමයි මම අද මේ තත්ත්වයේ ඉන්නේ. ඒ කරපු දේවල් වලින් එතුමා ඉතාමත් පිටාකුත් ලබා ගත්තා. මොකද ඕන අම්මා තාත්තා කෙනෙකුට ඕන මිනිස්සෙකුට තියෙනවා ඉතාමත්ම අවශ්‍ය දේවල් තුනක්. වෙන මොනවාක්වත් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. අවශ්‍යතාව තුනක් තියෙනවා. ඔබ සියලු දෙනාම දන්නවා මෙතන පේරන්ට්ස්ලයි ටීචර්ස්ලා තියෙනවා. ළමයි ඒ සියලු දෙනාටම ඉතාමත්ම වැදගත්. තමන්ගේ ළමයා හරි උගන්වන ළමයා හරි තමයි ඉතාමත්ම වැදගත්. ඒ ළමයින්ට අද ලෝකේ මේ ලෝකේ යන ආකාරයේ බැලුවොත් ඒ ළමයින්ගේ ඇත්තටම මොළවල් විකාර වෙලා තියෙනවා. මොකද ගෙදරින් එළියට දැස්ස ගමන් දැන් මේ පොඩි ළමයි ඇදිලා යන දිශාවල් ඉතාමත්ම අසීරු දිශාවල්. අපේ යුතුයකමක් තමයි මේ ළමයිව පුළුවන් තරම් හරි මාර්ගයේ යවන්න. හරි දේ කියලා දීලා හරි මාර්ගයේ යවලා ඒක තමයි ගුරුවරයෙකු දෙමව්පියෙකුගේ කියන ඉහළම වගකීම. අද එතුමා මට උගන්වලා තියෙන දෙයක් තමයි
ඉතාම ඉහළම තත්ත්වයකින් මට උගන්වලා තියෙන දෙයක්. ඒ වගේම මගේ දෙමව්පියන්ගේ එතුමයි මට උගන්වපු තව දෙයක් තමයි නැති බැරි එක්කනට පුළුවන් තරම් උදව් කරලා ඒ ළමයාවත් උත්සාහයෙන් කියලා තමන්ගේ තත්ත්වයට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඩොන් බ්‍රැඩ්ෆර්ඩ් කෙනෙක් අහුවා එතුමාගේ ජීවිතේ ඩොන් බ්‍රැඩ්ෆර්ඩ් කියන්නේ ලෝකෙ හිටපු හොඳම ක්‍රිකට් පිටිකරුවෙක් 99.9 ඇවරේජ් කරපු ඉහළම තත්ත්වෙ මම හිතන්නේ උගත් දෙනෙක් දන්නවා ඇති. ඒගොල්ලෝ එතුමාගෙන් අහපුවම ප්‍රශ්නයක් මොකද්ද ඔබට තිබුණ ඒම් එක මේ ක්‍රිකට් ගහලා ඉවරුනාම මොකද්ද what was your real ambition or what did you really want out of the game after your career කියලා ඇහුවම එයා කිව්වා I would want one thing in life and that is to make sure that the next generation of Australian cricketers will be in a better place than what I am today or what Australian cricket is today. Other sir की कताब है वो sir කිව්වේ මොකද්ද මට ඕනේ බලන්න මේ පාසල දවසින් දවස දියුණු වෙනවා. ඒ අදිෂ්ඨානය තමයි ඇත්තෙන්ම මට අපේ ටීම් එකේ ක්‍රිකට් ගහන වෙලාවේ මට මතකයි අර්ජුනත් එක්ක හැමතිස්සෙම අපි අන්තිම අවුරුද්ද කතා කරේ ඊළඟට කවුද අපේ ටේක් ඕවර් කරන්නේ ඒගොල්ලන්ට පුළුවන් තරම් අපි සහයෝගය දෙන්න ඕනේ. එතකොට අර්ජුනත් කිව්වා ඒක තමයි අපි මම බැටිං ඕඩර් එකේ පල්ලෙහාට ගිහිල්ලා ප්‍රෙෂර් එක ගන්න ඉන්නේ පල්ලෙහා මම යනවා පල්ලෙහාට අපි අනිත් අයට දෙමු කියලා උඩින් ගිහිල්ලා බැට් කරන්න. සුසාන්ත මහින්ද මාවන් සන ඔක්කොම උඩින් බැට් කරන්න දෙන්නේ ඒගොල්ලන්ට ප්‍රෙෂර් එක අඩුයි මම පල්ලෙහා ඉඳන් එතකොට මම කිව්වම මාත් උන්න පහලට එන්නම් කියලා හතර නෑ ඔයා ඉන්න හතරේ මොකද එතන බැටිං ඕඩර් එක කන්සල්ටේට් කරන්න ඕනේ එනම මම පල්ලෙහාට යන්න එතකොට මේ තරුණයාට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගේම් එක ගන්න පුළුවන් කිසිම ප්‍රෙෂර් එකක් නැතුව ඒගොල්ලන්ට ඉගෙන ගන්න. ඒක තමයි රොයි ඩැස්ලි රික්මෙන්ඩ්ස් අපිට කරේ. ඒක හන්ද අපි ඒ වෙලාවේ මම දන්නවා මට කිසිම ප්‍රෙෂර් එකක් නැතුව ඒ රොයි යුනිකෝ ඉන්න කාලේ කිසිම ප්‍රෙෂර් එකක් නැතුව අපිට ගේම් එක ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. බය නැතුව ගිහිල්ලා ක්‍රීඩා කරලා. ඉතින් ඒක තමයි අපි ගොඩක් වෙලාවට ඉන්සිස්ට් කරේ ඊළඟ ජෙනරේෂන් එකට. මොකද මට අද වෙනකම් තාම දුකයි අවුරුදු 30කට තම වර්ල්ඩ් කප් එකක් දිනන්න නැහැ කියලා. මොකද අවුරුදු 30කට වර්ල්ඩ් කප් එකක් දිනන්න නැහැ කියන්නේ අපේ ක්‍රිකට් මට තේරෙන විදිහට ටැලන්ට් පැත්තෙන් හැකියාව පැත්තෙන් කිසිම අඩුපාඩුවක් නැහැ. අපිට ටැලන්ට් පැත්තෙන් මට අද හිතෙනවා ලෝකේ නම්බර 2 නැත්නම් 3 තත්ත්වයේ කණ්ඩායමක් ඉන්නේ. නමුත් ඇයි අපිට තරඟ දිනා ගන්න බැරි කාරණේ කියලා. ඉතින් ලොකුම කාරණේ මෙතුමා
මේ වීඩියෝ එකේ කිව්වා වගේ අපි ජෙනරේෂන් එක බිල් කරන්න ඕනේ සොසයිටි එකේ එළියට දාන්න ඕනේ ළමයි ටික පොළවේ පය ගහලා ඉන්න නිහතමානී දරුවන් ටිකක් තමයි අපි සොසයිටි එකට දාන්න ඕනේ. ඉතින් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත් හොඳයි දරුවෝ මේ කාලේ ඒ ක්‍රිකටර්ස්ලට ජීවිතේ කැරියර් එකක් බිල් කරන්න පුළුවන් මේ ස්පෝර්ට් එකේ ක්‍රිකට් එක ගහලා තමන්ට රැකියාවක් කරන්න නැතුව ඒක රැකියාවක් කරගෙන ඒකෙම ක්‍රිකට් ඉවර වෙලා තව දේවල් වලට යන්න හැකියාවක් තියෙන ක්‍රීඩාවේ මට හිතෙන්නේ අපේ යුතුයකමක් තමයි ඒන පරපුරට කියලා දෙන්න ඕනේ පොඩි වයසේදීම කොහොමද ඕගොල්ලන් නිහතමානී වෙලා කොහොමද මේ ලැබෙන දේවල් තව කට්ටියත් එක්ක බෙදාගෙන සොසයිටි එකට උදව් කරගෙන ඒක දියුණුව දක්වා තමන්ගේ දියුණුව දක්වා විතරක් නෙමෙයි ඊළඟට එන පරපුරට ඒකේ ඒ දියුණුවේ සොසයිටි එක දියුණු කරගෙන හරි කල්චර් එකක් බිල්ඩ් කරගෙන අපි කොහොමද කියලා මේ රට ඉස්සරහට ගෙනියන්නේ කියලා. මොකද එක දෙයක් තමයි අපි මේ භූමියේ ඉපදුනාම අපේ ගුරුවරුන්ගේ දෙමව්පියන්ගේ යුතුයකමක් තමයි සොසයිටි එකට බර්ඩන් එකක් වෙන්නේ නැති දරුවෝ ටිකක් අපි උදා කරන්නේ. මොකද ඒ මයින්ඩ්සෙට් එකකින් අපි වැඩ කරොත් සියලු දෙනාම මේ රට ඉතාමත් හොඳ තැනකට ගෙනියන්න පුළුවන්. අර සර් කියන මොටෝ එක උඩ තමාට පෙර රට කියන හැඟීමකින් මේ ළමයින්ට පොඩි කාලේ ඉඳන් මේක කාවද්දලා වැඩ කරන්න පුරුදු කළොත් මම හිතන්නේ අපිට විතරක් නෙමෙයි අපේ රටට ඉතාමත් හොඳ අනාගතයක් ඇති වෙනවා. ඒකම මම කියා දේවල් තුනක් තියෙනවා කියලා දරුවෙකුට අම්මා කෙනෙකුගෙන් දෙමව්පියන් කෙනෙකුගෙන් ওই ගුරුවරයෙකුගෙන් කරන්න පුළුවන් අවශ්‍යතාව. එකක් තමයි හෙල්ත් කෙයාර්, අනිත් එක තමයි এডুকেෂන්, අනිත් එක තමයි නියුට්‍රිෂන්. මේ තුන ඇත්තටම දරුවෙකුට ලබා දෙන්න පුළුවන් නම් ඉතාමත් හොඳ තත්ත්වයකින් මම හිතන්නේ දරුවෙකුට වෙන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අද මම කියන්න කැමති මගේ ජීවිතේ පොඩි ළමයෙක් හැටියට පැෂන් එකක් තිබුණා ස්පෝර්ට්ස් කරන්න. මම පොඩි කාලේ ඉඳන්ම ගොඩක් හැබැයි වෙලා ඉන්නේ ක්‍රීඩාවට. ඉතාමත් ලොකු වෙලාවක් යොමු කරා ඒකට. ඊට පස්සේ මම ඉස්කෝලේ ක්‍රිකට් එක ඉවර වෙලා ගියා
ඉන්ටර්නැෂනල් ක්‍රිකට් අවුරුදු 20ක් යනවා. ඒක අවුරුදු 20 ක්‍රිකට් එක ඉවර වෙලා පටන් ගත්ත මගේ බිස්නස් කරියර් එකක් 2004 ඉඳන් ඒකත් දැන් අවුරුදු 20ක් ගියා. දැන් මොකමලා මගේ වයසත් දැනගත්තා උගරයි කියලා. මෙතන ඉඳන් තව ගමනක් තියෙනවා. ෆෝර්ත් ඉනිං එක. ඒක තමයි මේ දිශාවට මම ඔබ යොමු කරන්න යන්නේ. ඇත්තෙන්ම කියන්න කැමති මේක මේ ගතිගුණය මගේ දෙමව්පියන්ගෙන් මට ලැබුණ දෙයක්. හැමදාම ටුවර් එකක් යන්න ඉස්සෙල්ලා පොඩි කාලේ ඉඳන්ම මම හිතන්නේ මම පළවෙනි ටුවර් එක යනකොට 1981 අවුරුදු 15 වෙනිදා 16 ඉංගලන්තේ පළවෙනි අnder 19 ටීම් එකක් යනකොට මම ගිහිල්ලා සර්ව් හම්බෙලා ටුවර් එක යන්න ඉස්සෙල්ලා සර්ගේ බ්ලෙසින්ස් අරගෙන මම ගිහිල්ලා ගෙදර ගියාම තාත්තා යමයි කියන්නේ ඊට පස්සේ මම ගෙදර ගියාම අම්මා ඉස්සෙල්ලාම දිනනවා මට ලිස්ට් එකක් කාටද තෑගි එනකොට තෑගි අරන් එන්න ඕනේ කාටද කියලා මේ ලිස්ට් එකක් තියෙනවා. මට හැමදාම ටුවර් එකක් යන්න ඉස්සෙල්ලා පොළ කැලලට හැමදාම තියෙනවා මට ලිස්ට් එකක්. ඊළඟ ඉස්සෙල්ලාම මම මේ බල ටික තමයි ගන්න ඕනේ. ඉතින් ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ අපේ ගෙදර වැඩ කරන 4 දෙනා. ඒ නම් 4 තමයි උඩින්ම තියෙන්නේ. ඒ 4 දෙනාගේ නම් ටික දාලා ඊට පස්සේ මගේ ගුරුවරුන්ගේ නම් ටික තියෙනවා. ඊට පස්සේ සර්ගේ නම දාලා තියෙනවා. අන්තිමට තමයි තාත්තගේ නම දාලා අම්මගේ නම දාලා මොනවා හරි ගේන්න ඕනේ නැහැ කියලා අන්තිමට දානවා. ඇත්තෙන්ම අද වෙනකම් කොහෙ ගියත් අපි shopping ගියාම ඉස්සෙල්ලාම ගන්නේ මගේ වයිෆ් ඉස්සෙල්ලාම බඩු පිළ ගන්න ගෙදර වැඩ කරන අය තමයි අද වෙනකම් මුත්තේ බඩු පිළ ගන්න. දැන් මේ කාල අපි ඉන්දියාවේ ගියා. මේ කල්බල ඇස්සේ මට ඇවිල්ලා ආයිත් යන්න වුණා. මොකද මට මේ දවසේ කාමාරට එන්න තිබුණා. ඒක ඉවර කරලා මට ආයිත් ගිහිල්ලා ආයිත් එන්න වුණා. මේ ඒ දවසේ කාමාරට ඇතුළත යන්න ඕන වෙලා තිබුණේ ගිහිල්ලා මේ වැඩ කරන අයට සල්වකම් ඉස්මගයක් ගන්න. ඉතින් මම කිව්වා මේ හන්සිය අද මේ යන්න බැහැ. මොකද එතනද විනාඩි පැයකට වැඩි යනවා ගිහින් යන්න විතරක්. ඉතින් පැය දෙකක් විතර යනවා ගිහිල්ලා එන්න. මම කිව්වා වෙලා නැති හන්ද මේ ඉවෙන්ට්ස් එක ඉවරලා ගිහිල්ලා ඊළඟ පාර මෙව කරු කියලා දැන් මේ පාර ගිහිල්ලා ඉන්න හම්බුනේ නැහැ. හැබැයි එක ටොෆි එකක්වත් මේ පාර ගත්තෙත් නැහැ. ගිය පාර ගත්තෙත් නැහැ. ගත්තා නම් ගන්නේ ඉස්සෙල්ලාම අර කට්ටියට තමයි. දැන් ඒ පුරුද්ද මට ලබා දීලා තිබුණේ මගේ දෙමව්පියන්. ඉතින් ඒ ගතිගුණය විදුහල්පතිතුමා මට විසාරයිටි අලස්පතිතුමා මට උගන්වලා තිබුණ දේ තමයි කලගුණ සැලකීම සහ දුර්වලකම් සැලකීම. ඒක ටුවර් එකක් යන්න ඉස්සෙල්ලා හැම කෝච් කෙනෙක්ටම ගිහිල්ලා මම
මගේ බේසික්ස් අරගෙන තමයි ටුවර් එකක් යන්නේ. ඒ වගේම ඊළඟ මගේ කෝච්ලගේ නම් ටිකක් තිබුණා. අර මේ ටීචර්ස්ලගේ එකම කෝචස්ලගේ නම් තුන තිබුණා. හැමදාම මිස්ටර් වෝල්ටර් පෙරේරා, චාර්ල්ස් කුසුමිය, පෙන්සිල් සර්. ඉතින් ඔය ගති ගුණය මට පුරුදු කරලා දුන්නා. ඒක තමයි අද වෙනකම් ඒ ගති ගුණය ඇඟෙන් අයින් වෙන්නේ නැහැ. ඒක හන්ද තමයි මම හිතන්නේ මේ අපේ තරුණ පරපුරට අපි මේ ගති ගුණ දානවා නම් හොඳම දැන තමයි පාසල. මේ ක්‍රිකටර්ස්ලා නැෂනල් ටීම් එකට ගිහිල්ලා අතට ලොකු මුදලක් අතට හම්බුනාම ඒගොල්ලන්ට ඒක ආපා කරගන්න තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒගොල්ලන් හිතනවා තවම හතරක් හරි පහක් හරි මේක මේ ලෙවල් එකේ ක්‍රිකට් එක ගැහුවම ඇති මට ජීවිතේටම මම සෙට් මට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඒගොල්ලන් එක දෙයක් ඔළුවේ තියාගන්න ඕනේ. කොච්චර වුණත් තමන් එන ගමනේදී ක්‍රිකට් නැෂනල් ටීම් එකකට ගියාම තමන් පුරුදු වෙන ලයිෆ් ස්ටයිල් එකකට ඒ ලයිෆ් ස්ටයිල් එක ක්‍රිකට් ඉවර වෙලා පවත්වාගෙන යන්න නම් මේ ගහන විදියට අවුරුදු 25කට හරි හම්බ කරොත් බේරගෙන යන්න පුළුවන්. නැත්තම් මේකනම් ඔක්කොට මොකක්ද වෙන්නේ? ඉන්ෆ්ලේෂන් උනි තියෙන ඒගොල්ලන් පුරුදු වෙලා තියෙන වියදම් තත්ත්වයටයි ඒගොල්ලන් පුරුදු වෙලා ඒ තත්ත්වයට එනකොට තව අවුරුදු 5කින් ඒ හම්බ කරපු සල්ලි ඔක්කොම ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ළමයි ඔක්කොම මානසික තත්ත්වයෙන් වැටිලා ડિප්‍රෙෂන් වලට ගිහිල්ලා ඒගොල්ලන්ට ජීවිතේ විතරක් නෙමෙයි හුඟක් වෙලාවට සොසයිටි එකට අපරාධයක් කරනවා. ඉතින් මේකට 2003 දී මට මතකයි මම ක්‍රිකට් ඉවරෙච්ච ගමන් මම වයිස් ප්‍රෙසිඩන්ට් හැටියට ගෙන බෝඩ් එකේ පළවෙනි දේ මම පටන් ගත්තේ ඇකඩමි එකක් දැම්මා ළමයින්ට ලයිෆ් ස්කිල්ස් උගන්වන්න. ක්‍රිකටර්ස්ලට ඇකඩමි එකේ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා ලයිෆ් ස්කිල්ස් උගන්වන්න. මොකද මේ ලයිෆ් ස්කිල්ස් ඉගෙන ගත්තේ නැත්නම් ජීවිතේ ඉස්සරහට තමන්ට සොසයිටි එකට වැලියබල් සිටිසන් කෙනෙක් වෙලා ඒ ලබාගත් අත්දැකීම් වලින් තරුණ පරපුරටත් උදව්වක් වෙන එක්සැම්පල් එකක් වෙන විදිහට වැඩ කරන්න පුරුදු කරේ නැත්නම් අපිට මේ රට කවදාවත් ඉදිරියට ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. මේකෙන් අපි ඉගෙනුනේ ළමයින්ට හුඟක් ඒරියාස් වල අනුපාඩු තියෙන ස්කිල්ස් ඉගෙනුවා. අපි කිව්වා ඉංග්‍රීසි ස්පෝකන් ඉංග්‍රීසි මේකක් දැස්ති කරමු ළමයින්ට. මොකද මේ ළමයි එක්ස්පෝස් වෙනවා පිටරට ගියාම. එතකොට මේ ළමයින්ට කතා කරන්න ඕනේ ඉන්ටර්වියුස් වල. දැන් මේ දවස්වල අපේ හිටියා කුමා ධර්මසේන මුරලි ඔක්කොමලා මේ විතරක් නෙමෙයි මම උනා මයික් එකක් ඉස්සරහට ගියාම බයයි කතා කරන්න. එක මැච් එක එක්කෙනෙක් බෝල් කරලා අර්ජුන කිව්වා එන්න අන්තිම වෙලාවේ ඉම්පෝටන්ට් වෙලාවේ අර්ජුන
ටිකට් එකක් ගත්තොත් එහෙම මම ටෝනි කෙනෙක්ට කතා කරන්න වෙනවා ඒක හන්ද මට ගෝල් කරන්න ඊට පස්සේ යාට හොඳ වෙන්න දෙයක් කියලා අපි ගෝල් කරේවා ඒ කාරණාට ඇත්තෙන්ම බයක් තිබුණා කියලා ඒගොල්ලන්ට කතා කරනවා ඉතින් ඒක තමයි 2003 දී ඒක එකක් හැටියට අපි ලෑස්ති කරා. එතකොට තව ප්‍රෝග්‍රෑම් එකක් ලෑස්ති කරලා බැංකු වලින් කට්ටිය ගෙනල්ලා ඒගොල්ලන්ට උගන්වන්න මොකද මම දන්නවා 96 අපි වර්ල්ඩ් කප් එක ගෙනල්ලා මම රිටයර් වෙනකොට සමහර අයට තිබුණේ නැහැ බැංක් account එකක්. ඒගොල්ලන්ට හම්බුණ සල්ලි ඒගොල්ලන්ගේ එක එක්කෙනාට මැනේජ් කරන්න දීලා එක ඒවට දාලා සමහර අයට ඒ රිටයර් වෙනකොට අතේ සතයක් නැති වුණා ඒගොල්ලන්ගේ වේතන. නම් කියන්නේ සමහර වෙලාවට ගන්න කටේ ගන්නවා. ඒ අතරතුරේ ඒගොල්ලන්ට අපි උගන්වන්න උනා මගේ තාත්තා කවුන්ටර් කෙනෙක් හන්ද මට ටැක්ස් ෆයිල් එකක් කරේ ඒ පොඩි කාලේ මමත් ඇහුවා මේ ටැක්ස් ෆයිල් එකක් කරන්නේ වෙන කාටවත් මේව නැහැ කියලා. අද මම දන්නවා ඒක අරපු එක ලොකු දෙයක්. මොකද ඒකේ අඩු ගානේ ඒ දවස්වල ඉඳන් මගේ තිබුණ ටැක්ස් ෆයිල් එක දැන් අවුරුදු 30කට ගන්න. ඉතින් මම කියන්න හදන්නේ එතකොටම අපි ගෙනාව තව ඉන්වෙස්ට්මන්ට් බැංක් එකකින් ගෙනාව ඒගොල්ලන්ට ඇඩ්වයිස් කරන්න කියලා ඉන්වෙස්ට්මන්ට් කරන විදිහ. ඒ දවස්වල මේ කට්ටියට මේ විදිහට ආදායම තිබුණේ ඒ වුණාම මේක පුරුදු කරන එක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. මේ ක්‍රිකට් එක ගහන එක විතරක් නෙමෙයි තමන් මොකද වෙලාව යොමු කරනවා ක්‍රිකට් වෙනුවෙන්. හැබැයි ජීවිතේ ක්‍රිකට් වලින් පස්සේ ගෙනියන්න තියෙන දැනුම අත්දැකීම් ඒව හුඟක් අත්හැරගෙන වෙන ජීවිතයක් තමයි හුඟක් වෙලාවට නෝමල් කෙනෙකුගේ ජීවිතයකින් පිට තමයි ක්‍රිකට් ටීම් එක මෙව වෙනකොට ගත වෙන්නේ. මොකද මිනිස්සු කතා කරනවා දන්නේ නැති මිනිස්සු වෙනවා කතා කරනවා අපි දන්නේ නැහැ කවුද සමහරවිට දකින්න දන්නේ නැහැ මිත්‍රාටම අපි ආවෝ කියන්නේ මොනේ නා වෙන්න ඕනේ. ඒගොල්ලන් අපිට ඔයකට ඉන්වයිට් කරොත් අපි යන්න ඕනේ. අපිට මේ තෑගි බෝඩ් අරන් යනවා. ඉතින් ඒ වෙලාවට අපිට බැලලා යවන්න බැහැ සමහරවිට මහන්සි වුණත් අපි ඒගොල්ලන්ට උඩට ඒක කරන්න ඕනේ. හුඟක් වෙලාවට ඉතින් සමහර වෙලාවට අපිට කොච්චර මහන්සි වුණත් මිනිස්සු ඇවිල්ලා කියනවා පින්තූරයක් ගන්න ඕනේ මේක කරන්න ඕනේ. ඒක අපි ඒකට ඒක කරන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට දන්නේ නැති මිනිස්සු ඉන්වයිට් කරනවා ගෙවල් වලට එන්න කියනවා. අපිට ඒක කරන්න ඕනේ. එනමුත් කොහේ හරි පෝටල් එකකට ගියත් ඔක්කොම ඒගොල්ලන් ගිහිල්ලා බලා ගන්නවා. හැබැයි ක්‍රිකට් නවත්තපු දවසක පෝටල් එකකට ගියත් රෙස්ටොරන්ට් එකකට ගියත් යාගේ වීදමින් හෝටල් එකට ගෙවන රෙස්ටොරන්ට් එකකින් කාලා ජීවත් වෙනවා. ඉතින් මේ ලයිෆ් චේන්ජ් එක සමහර අයට හරි අමාරුයි හැන්ඩල් කරන්න. ඉතින් ඒක අපි පුරුදු කරන්න ඕනේ සාමාන්‍ය මිනිහෙක් වගේ කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒක පොඩි කාලේ මේ ඉගෙනුනේ නැත්නම් මේ ළමයින්ට ක්‍රිකට් ඉවර වෙලා අවුරුදු 5ක් ගියයින් පස්සේ ක්‍රිකට් ඉවරෙච්ච ගමන් ඉස්සන්නේ අවුරුදු 5ක් ගියයින් පස්සේ මේ ජෙනරේෂන් එකේ ඊළඟ ළමයි මෙතන ඉන්න මල්ලිලා කවුද මම ක්‍රිකට් ගහනවා කියලා මගේ නමවත් අහලා නැති වෙන්නේ. ඉතින් ඒ වගේ කාලයක් එනවා.
ඒගොල්ලන්ගේ ඒ කාලේ ජීවත් වෙන විදිය තමයි අපි අපේ යුතුයකමක් ඒක පුරුදු කරන එක. මොකද ඒක තමයි මම කියන්නේ මොකද මගේ තාත්තා ප්‍රින්සිපල් සාලසු කොච්චර යාළුණත් මිත්‍රකමේ හිටියත් කවදාවත් ප්‍රෙෂර් කරලා නැහැ කෝච් කෙනෙක්ව ආව මාව ඊමේල් ගස්වන්නේ. අද වෙනකන් ඒක තමයි මට තිබුණ ලොකුම දායාද. මොකද මම දන්නවා මම ගහලා තියෙන ටීම් එකට මගේ හැකියාව මහන්ත වෙන මොකුත් නෙමෙයි. කාගේවත් ඉන්ෆ්ලුවන්ස් එකක් නෙමෙයි. ඒ වගේම තමයි මගේ දරුවෝ දැන් ක්‍රිකට් ගහනකොට මොනවද කරපු වෙලාවේ මම කවදාවත් ග්‍රවුන්ඩ් එකට ගියත් කවුරුන් කතා කරලා කෝච් කෙනෙකුට කතා කරලා මගේ දරුවෝ මම සමහරවිට කෝච් කතා කරන දැක්කම ඒගොල්ලන්ට තරහමද මට කෝච් සමහරවිට මට කතා කරනවා ඉතින් මම ඊට පස්සේ නැවතුව මැච් වලට යන්නේ. මගේ වයිෆ් කිව්වා කොහොමද කියලා එන්කරේජ් කරන්නේ ඔයා ඉන්න ඕනේ නේද. ඉතින් මම කිව්වා ළමයි ආස නැත්තම් මම ගිහින් මේක කරන්නේ කොහොමද නැහැ. මම මැච් එකක් බලන්න යන්නේ මම ගියත් කොරණින් බලලා මම යනවා මැච් එක බලන්න. ඉතින් ඒක මේ වැලියුස් මම හිතන්නේ අත්තාම අත්‍යවශ්‍යයි. අපි පේරන්ට්ස්ලා පැත්තෙන් ටීචර්ස්ලා පැත්තෙන් මේ වැලියුස් කියන එක මම හිතන්නේ ඉතාමත් අත්‍යවශ්‍යයි. අපි හොඳ පරපුරක් ඉස්සරහට පිට කරන්න. ඉතින් ඒක මම හිතනවා මට උදව් වෙච්ච ලොකු කාර්යයක්. මොකද ඒකින් නංගල තමයි මම අද මගේ වෙලාව මම යොමු කරන ඉන්දියාවේ ගියේ අපි පටන් ගත්ත ෆවුන්ඩේෂන් එක One World One Family කියලා. ඒකේ අපි ළමයි මිලියන 10කට නියුට්‍රිෂන් ෆ්‍රී ෆුඩ් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. දවසකට ළමයි මිලියන 10කට කෑම වේලක් ලබා දෙනවා. ඒ ළමයින්ට දැන් අපි ලංකාවට ගේන අතර තාම අප්‍රූවල් ප්‍රොසෙස් එක යනවා. ප්‍රයිම් මිනිස්ටර් කතා කරලා හෙල්ත් මිනිස්ටර් කතා කරලා ඔක්කොම මෙව්වා කරා. ඒ නමුත් අද අපි තාම මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට ගෙනියන්න. මොකද ඒගොල්ලන් කැමති ලංකාවේ ළමයි පාසල් ළමයි සියලු දෙනාටම ෆ්‍රී නියුට්‍රිෂන් මීල් එකක් ලබා දෙන්න. දැන් ඒක අපි ඒ ප්‍රෝග්‍රෑම් එක කරන්න හදන්නේ අපේ රටේ දරුවෝ වෙනුවෙන්. ඒකම අපි තව විමුක්ති ෆවුන්ඩේෂන් කියලා පටන් ගත්තා. ළමයි රීහැබිලිටේට් කරන්න ළමයි 200ක් ඉන්නවා එතන. දැන් ඒ ළමයි ගත්තොත් මේ මෙතන ඉන්න දෙමව්පියන්ටයි ගුරුවරුන්ටයි මම කියන්න කැමති ඒ ළමයින්ට කතා කරනකොට දන්නවා අපි මේ සොසයිටි එකේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඩ්‍රග්ස් වලට බැහැලා සමහර කට්ටිය සමහර අය වෙන ගෙදර ප්‍රශ්න තියෙනවා. අම්මලා තාත්තලා එක තියෙන ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන් ඇවිල්ලා කතා කරනවා. එතන කතා කරලා අපි එතන දැස්ති කරලා තියෙනවා මේ ඒ ළමයින්ට කතා කරලා මේ කවුන්සිලින් සෙෂන්ස් දැස්ති කරලා තියෙනවා. හැබැයි දැන් ඒ ළමයි ඒ තැන දාලා යන්න කැමති නැහැ. මොකද ඒගොල්ලන් කියනවා ගෙදර ගියාම ඒගොල්ලන්ට මීට වඩා හුඟක් කිසක කරදරයි අපි මෙතන ඉන්න කැමති කියලා. දැන් ඒගොල්ලන් ඇකොමඩේට් කරන්න තමයි ඇකොමඩේට් කරන්න අපි එතන තැනක් හදන්න දැන් ෆන්ඩ්ස් කලෙක්ට් කරලා යනවා. ළමයි 200කට එතන දැන් এডুকেෂන් ප්‍රෝග්‍රෑම් එකකුත් එක්ක ඒක කරගෙන යනවා. ඒකම අපි ඉන්දියාවේ පටන් ගත්ත හොස්පිටල්ස් වගේක් ඔක්කොම ෆ්‍රී මෙඩිකල් බැටි ග්ලෝබල් එකක් පටන් ගත්තා. මෙඩිකල් ඔක්කොම ෆ්‍රී කරන්නේ හොස්පිටල්ස් 28ක් රටේ මේ ලෝකෙ වටේම හැදුවා.
education ලෝකෙ තියෙන පළවෙනිම private medical college. ඒකේ මේ කාමර 650 hospital එකක පටන් ගත්තේ ඒකේ ඔක්කොම එක කවුන්ටර් එකක්වත් නැහැ කැෂියර් කවුන්ටර් එකක් මේ hospitals 28 ේම කැෂියර් කවුන්ටර් එකක් නැහැ ඔක්කොම ෆ්‍රී කරන්නේ. ඉතින් ඒකට දායාද වෙලා තියෙනවා මිනිස්සු ලෝකෙම දැන් මම fundraising මේකට ගියේ ඒකට අපිට ලෝකේ හැම රටේම සහයෝගය දෙනවා මේක දියුණු කරන්න. මොකද මේක ඔක්කොම ફોකස් කරලා තියෙන්නේ දරුවන් වෙනුවෙන්. ඉතින් ඒක තමයි මේ රටට ලෝකෙට ලැබිලා තියෙන ලොකුම දායාදය. අපේ ඊළඟ පරපුර අපි මේ වගේ ගුරු මාතෘ කෙනෙක් අපිට මඟ පෙන්වන දුන්න විදිහටම අපේ යුතුයකමක් තමයි එතුමාට කරන ගෞරවයක් තමයි අපි මේ ඒ විෂන් එක ඉස්සරහට ගෙනියන එක. මොකද ඉස්කෝලේ කියන්නේ ඒ දරු පරපුරක් ඊළඟ ලෝකෙට ලබා දෙන්න හරි වැලියුස් එක්ක අපි ලබා දෙන්න ඕනේ දෙයක් තමයි. ඉතින් ඒක මම හිතනවා මෙතුමාගේ ආදර්ශය අපි ඉතාමත් හොඳින් හිතට අරගෙන එතුමාට ගෞරවයක් වශයෙන් මේ දවසේ ඉතාමත් වැදගත් very special day එකේ අපි එතුමා වෙනුවෙන් අපේ ජීවිත ඉස්සරහට මේ වෙනුවෙන් පුද කරලා මේ ආයතනයේ ඒ විදිහටම බලාගෙන ඒ රෙස්පෙක්ට් එකම බලාගෙන හැම වැඩ කරන කෙනෙක්ම ඒ විෂන් එක මුලවට අරගෙන මම හිතනවා මේ ආයතනය තව තවත් එදා කිව්වා වගේ දිනෙන් දින මේක දියුණු වෙලා ලෝකේ ඉහළම තත්ත්වයට පැමිණිලා ඉතාමත්ම හොඳ නම්බර එකේ පාසලක් බවට පත් වෙයි කියලා මම පතමි. ඔබ සියලු දෙනාටම ස්තුතියි.